හෙලෝ මම සීජේ ජපානයට ඉංජිනේර් වීසා හෙවත් ජොබ් වීසා කාණ්ඩයේ යටතේ ඉන්න කට්ටිය සහ ඒ වීසා එකේ ඉන්න අයට සමහරට වැදගත් වෙයි. ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නැතිව පොඩ්ඩක් මේ වීඩියෝ බලන්න මම සරල විනාඩි දෙක තුනකින් කියන්නම්. හේතුව අලුත් රූල්ස් එක්ක වෙන්න යන දේවල් ටික දැනට පාර්ලිමේන්තුවේ මචන්ලා සාකච්ඡාවමින් පවතිනවා. අදාළ ශේත්‍රය කියන්නේ ඉංජිනේර් වීසා ජොබ් වීසා ශේත්‍රය කියන්නේ තමන්ට ඩිග්‍රියක් තියෙන ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න ඕන. ඒ ජොබ් එකට යන්න. එතකොට ඒ අයට ඒ ජොබ් එකේමද ඒ කියන්නේ උදාහරණයක් කියමු අපි කියමු IT බිස්නස් මැනේජ්මන්ට් තමයි කරලා තියෙන්නේ කියමුකෝ. එතකොට එයා අනිවාර්යයෙන්ම ඉන්න ඕන ඒ IT බිස්නස් මැනේජ්මන්ට් කියන පොසිෂන් එකට අදාළ ජොබ් එකේ. ඇත්ත කතාව 100ක් ගත්තොත් ජපානයේ 95 දෙනෙක් ඉන්නේ ඒ තමන්ට තියෙන ඩිග්‍රියට හරි ඒ උසස් අධ්‍යාපනයට අදාළ නොවන රස්සාවක් තමයි ඇත්තම කරන්නේ. හැබැයි මේගොල්ලෝ මෙහි ඉමිග්‍රේෂන් එකට දන්නු දීලා වීසා එක ගන්නෙ මෙන්න මේක තමයි ජොබ් පොසිෂන් එක. මෙන්න මේකයි කරන්න තියෙන රස්සාව කියලා බොරු ඩොකියුමන්ට් එකක් තමයි යවන්නේ. ඒක තමයි ඉතින් සාමාන්‍ය මෙහෙ වෙන්නේ. හැබැයි ඒක මෙහෙ රජය අය දන්නව නොදුන්නවත් නෙමෙයි. එහෙම තමයි වෙන්නේ කියලා. හැබැයි ඒ වුණාට නීතිය තිබ්බට ඒ නීතිය ජපානෙත් ක්‍රියාත්මක නැහැ නේද? එතකොට හැබැයි මේගොල්ලෝ දැන් සාකච්ඡාවක් කරගෙන යනවා. ඒ නීතිය 100% ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි කියමු ඔයාට තියෙන්නේ IT සම්බන්ධ රස්සාවකට ඩිග්‍රිය. එතකොට ඔයා කරන්නේ IT එකේ ඩොකියුමන්ට් දානවා. හැබැයි ඔයා කරන්නේ ඒකට අදාළම නැති වෙනත් රස්සාවක්. එතකොට ඒගොල්ලෝ කියනවා එහෙම දානවා නම් මේ එයා ඇත්තටම කරන රස්සාව ශිරබෙරු කරන්න ඕනේ. ඒ කියන්නේ ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න ඇත්තටම මෙයා මොකද්ද කරන්නේ. යාළ එක්කෝ මොකක් හරි ක්‍රමයකින් යාළ එක හොයන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ කම්පැනිට ඇවිල්ලා හරි එහෙම යෝජනාවක් තියෙනවා. එතකොට ඒ යෝජනාවේ තව දේවල් ටිකක් තියෙනවා. අනිසි විදිහට ඒ කියන්නේ බොරු ඩොකියුමන්ට් ටික දාලා ඒ රස්සාවට ගන්නවා කියමු ජපාන් ජාතිකෙක් ඔයාව ගත්තාම ඒක අහු වෙනවා ඉමිග්‍රේෂන් එකට. ඉමිග්‍රේෂන් අහු වුණොත් මෙයා කරන්නේ ඒකට අදාළ නොවන රස්සාවක් කියලා අහු වුණොත් ඒ ජපාන් ජාතිකයාටත් ලොකු බක්කින්නක් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔයාව වැඩට ගන්න ඔයා වගේ කෙනෙක්ව වැඩට ගන්න ඒ වගේ රිස්ක් එකකට එතකොට ජපාන් ජාතිකෙක් යන්නේ. එතකොට මොහාට ජොබ් අහිමිවීමක් වෙනවා. ඔන්න ඔය වගේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් විතරයි නීති සම්පාදනය කරලා නැහැ. එහෙම සාකච්ඡාවක් දැනට යනවා. ඒ හින්දා මේ මම හැබැයි හිතන්නේ මේ එක ක්‍රියාත්මක වෙයි කියලා. ඒක ක්‍රියාත්මක වුණොත් 90%කට විතර රැකියා නැති වෙනවා. රැකියා නැතුනොත් ජපානයේ ලොකු අර්බුදයකට පත් වෙනවා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවානේ. අර කියන්නේ හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ කියලා. ඒ හින්දා හැම දෙයකටම සූදානම් වෙලා ඉන්න එක තමයි හොඳම දේ. බය කරන්න කරපු වීඩියෝ එකක් නෙමෙයි. සාමාන්‍ය මේ ටිකේ යන නිවුස් එකක් තමයි මම මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ. එහෙනම් අපි තව මොනවා හරි නිවුස් මොනවා හරි තිබ්බොත් මම ආයෙ හම්බෙන්නම්. එහෙනම් එතක ඔබට ජය.